මේ මනස්කාන්ත දරුණ දෙස බලා සිටින විට සිතේ ඇති වූ සියලු විඩාපත් බව නිවි යයි. නිල් දියවරත් හරිත වනපෙතත් නිසල අහසත් එක්වමවන මේ වර්ණ සංකලනය හුදෙක් දර්ශනයක් නොව හදවත සුවපත් කරන ආධ්‍යාත්මික ඔසුවකි. එය සොබාදහම විසින් මිනිසා වෙනුවෙන් වෙන් කළ පෘථුවිය මත ඉතිරි වූ නොයිඳුල් පාරාදීසයකි. මේ දර්ශනය දෙස බලා සිටින විට දැනෙන්නේ කාලය නතර වී ඇති බවකි. එය සිත පිනවන දසුනක් පමණක් නොව ආත්මය සනසන දෘශ්‍ය කාව්‍යයකි. පැරණි තෙල්දෙනිය ඒ පත්ලෙහි නිද්‍රාශීලීව සිටියත් මතු පිටින් පෙනෙන මේ චමත්කාරය මුළු ලොවටම පවසන්නේ සොබාදහම සහ මිනිසා එක්ව මැවූ අසිරිමත් මැවුමක අභිමානයකි. පැරණි තෙල්දෙනිය දිය යට සැඟවී සිටියත් මතු පිටින් පෙනෙන මේ සෞන්දර්යය ඒ මියගිය මතකයන්ට කරන ගෞරවනීය උපහාරයක් බඳුය. ගුවනින් එබී බලන කල දෑසමානී දිගහැරෙන්නේ මනුලොව අතහැරී ගිය දිව්‍යමය උද්‍යානයක සිරියාවයි. වික්ටෝරියා දියදහර හරිත වර්ණ කඳු වැටි අතරින් රිංගා යන්නේ සොබාදම් මාතාවගේ ගෙල සැරසූ මරකත මාණික්‍යමය මාලයක් විලසිනි. ඈතින් පෙනෙන දුම්බර කඳු පෙළ අහස සිපගන්නා නීලගිරි කුළුමෙන් නැගී සිටී. ඒවායේ බෑවුම් දිගේ ඇඳී ඇති මහා වනස්පති වෘක්ෂයන් පොළොවට පෙර වූ වෙල්වට් හරිත සලුවක සිරියාව මවයි. පැරණි තෙල්දෙනිය යනු සිතියමකින් මැකී ගිය නගරයක් නොවේ. අතීතකාමී මිනිසුන්ගේ හදවත් තුල සදාකාලිකව පණ ගැහෙන දිය යට සැඟවුණු පාරාදීසයකි. දිය මට්ටම බැස යද්දී නියඟේ දරුලද්දී මතුවෙන ඒ ශේෂයන් දෙස බලා සිටින දිනතකට ඒ මඩ තැවරුණු නටබුන් අතරින් පෙනෙන්නේ අහිමි වූ දිව්‍ය ලෝකයක ඡායාවකි.